2021 මගේ බබාට මේ කැන්සර් එකක් හැදෙන අවුරුදු 1කමාරෙන්. ඉතින් මේ ඊට පස්සේ ගොඩාක් මේ වියදම් වුණා. තිබුණ හැමදේම නැති වුණා. ඉතින් ඊට පස්සේ මේ අලුත් අවුරුද්දේ අලුතෙන් පටන් ගන්න බිස්නස් එකක් හිතුවා. ගොඩාක් මොණරාගල පැත්තේ මේ සීනි කෙසෙල් මිල අඩුයි. ඒ නිසා මම මේ සීනි කෙසෙල් වලින් රසකාරක නැති බයිට් එකක් හඳුන්වා දෙනවා. ඒ වගේම කල් තියා ගන්න පොළොස්සච්චරු වගේ හැමදේම ගමේ තියෙන දේවල් තමයි මම මේ වෙළඳ පොළට දාන්නේ. ওই බිස්නස් එක පටන් ගත්තේ කොහොමද? බිස්නස් එක පටන් ගත්තේ මේ විදා තමස් දෙස්ථානයකට ගිහින් පුහුණු වෙලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් 5000කින් වගේ චූටි මුදලකින් තමයි පටන් ගත්තේ. රුපියල් 5000කින්. ඔව්. මේ වෙද්දී ට්‍රින්කෝ කැම්ප් එකට යවනවා පැකට් 500ක් මේ සති දෙකෙන් දෙකට වගේ. කොහොමද ජීවිතේ බිඳුවටම වැටලා නැගිටිද්දි මොකද හිතෙන්නේ? ගොඩක් දුකයි. දරුවට කොහොමද? දරුවට දැන් හොඳයි. අවුරුදු දැන් 5යි. ලබන අවුරුදු 1 වසරේ. බබාට හොඳට උගන්වන්න තමයි මගේ බලාපොරොත්තුව. කවුද පවුලේ ඉන්නේ? මමයි හස්බන්ඩ්ුයි මගේ දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. චූටි බබාට අවුරුද්දයි. එයත් එක්ක අමාරුවෙන් ඉදිරියට යනවා. මේ හැබැයි මේ වට්ටන්න ගොඩක් කට්ටිය ගමේ ඉන්නවා. මොනවද කියන්නේ? මං ඒ වුණාට මේ පාර නම් කොහොමත් තිව්ව අඩිය පස්සට ගන්න නැහැ. ඒ කලින් ගොඩක් දේවල් කරා කලින් පීසා හැදුවා. අච්චර විතරක් අරගෙන කඩවල වලට දැම්මා. ඊට පස්සේ මේ කඩවල වලින් ගත්තේ නැහැ. ඊට පස්සේ තමයි මම හිතුවේ ඔන්ලයින්. ගත්තේ නැත්තේ ඇයි? ගමේ දේවල් නිසා ගමේ කියන්නේ ඕවා කන්න කවුරුත් නැහැ කියනවා. දැමුත් මේ ගමේ කඩේකට අරන් ගියාම සීනි කෙසෙල් බයිට් එක මේ කෙසෙල් බයිට් කන්න කට්ටිය නැහැ කියනවා. ඒ වුණාට මේ කාලේ බැලුවා නම් මුරුංගා කොළ හැම දාලා පොඩි ළමයින්ට මගේ දරුවටත් කැන්සර් එකක් තිබුණ නිසා අත්දැකීම් ගොඩාක් තියෙන නිසා මම කිසිම රසකාරකයක් දාන්නේ නැහැ. දරුවෙකුට උනත් බය නැතුව දෙන්න පුළුවන්. ගමේ හැමදේම ගමේ තියෙන දේවල් තමයි දාන්නේ. කඩෙන් ගන්නෙ නැහැ. මොකද්ද බිස්නස් එකේ නම? අනු ප්‍රොඩක්ට්. ඉතින් ඔන්න අද ලහිරුට කියන්න අපි අනු ප්‍රොඩක්ට්ස් ආවේ මොණරාගල ඉඳලා. කීයටද ආවේ උදේ වැඩසටහනට? පාන්දර 2ට. පාන්දර 2ට ආවිදින් ඕගොල්ලන්ගේ වැඩසටහනක් පුළුවන් මේ ආකාරයෙන්ම ලහිරුට කියන්න වැඩසටහනෙන් අපි හරි ටීවී සහ ලහිරු මුදලිගේ සෝෂල් මීඩියා වල ඕගොල්ලෝ Facebook TikTok subscribe කරලා නැත්නම් follow කරලා නැත්නම් follow කරන්න ලහිරු මුදලිගේ සහ හරි ටීවී. එතකොට ඔයගොල්ලෝ තොරතුරු දැනගන්න පුළුවන්. සමහරවිට ඔයාගේ බිස්නස් එකකට මේ වගේ අවස්ථාවක් හම්බෙයි. අද මොකද හිතෙන්නේ කොහොමද දැන් දරුවා අසනීප වෙලා ඒ ගෙවපු කාලේ ගෙවපු අමාරු කාලේ අද මතක් වෙනකොට කියන්නේ දැන් දරුවා හොඳින් ඉන්නවනේ කියලා. ඒක වටනවා නේද? වටිනව හැමදේටම වඩා. දැන් දරුවා හොඳට සුවයි. දරුවට සුවයි දැන්. දුවේද පුතේද? පුතාලම 3 දෙනෙක් ඉන්නේ. පුතාලම 3 දෙනෙක්. කොච්චර ලොකු හයියක්ද? ලොකු එක්කෙනා මේ ආර්ථික ප්‍රශ්නත් එක්ක පැවිදි කරා. මට හිතෙනවා එතකන් අපි ගොඩාක් දුක් විඳා. කොහෙද ගෙවල්? දඹගල්ලේ මොණරාගල. මොණරාගල කොච්චර දුර යන්න ඕනද? මොණරාගල ඉඳලා කිලෝමීටර් 20ක් විතර යන්න ඕනේ ඇතුළට. දරුවෙක් සාසනෙට දුන්න අම්මා කෙනෙක්නේ. කොයිතරම් පිනක්ද? දුකයි. ඒ වුණාට හිත හයිය කරන් ඉන්නවා. මොකද මට මම ගත්ත අත්දැකීම් වයසට වඩා අත්දැකීම් ගත්තා. මහරගම හොස්පිටල් එකේ ඉඳින් මගේ ඉස්සරහට මම දැක්කා දරුවෝ නැති වෙනවා දැක්කා, දුක් විඳිනවා දැක්කා, මගේ දරුවා දුක් විඳිනවා දැක්කා. ඉතින් ඒ නිසා මම කවදාවත් රසකාරක කිසි දෙයක් දාන්නේ නැහැ.